අපි අද රසම රස තිරමිසු එකක් හදමුද? සාමාන්‍ය තිරමිසු රෙසිපි එකේ බිත්තර අමුවටනේ දාන්නේ. මම මේක හදන්නේ බිත්තර අමුවට දාන්නේ නැතිව. එතකොට ඕන කෙනෙක්ට ඒක කන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මම මේ හදන විදියට හදලා බලන්න. එකටම බිස්කට් එක පොඟවන්න අවශ්‍ය කරන ඒ කෝපි මිශ්‍රණය තමයි මම මේ හදන්නේ. ඒකට නෙස්කැෆේ මේස හැඳි 3කට උණු වතුර මිලිලීටර් 400ක් දාලා කැමති නම් සීනිත් ඒකට එකතු කරලා ඒක නිවෙන්න පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ වතුර මිලිලීටර 50කට සීනි ග්‍රෑම් 200ක් දාලා මද ගින්නේ රත් වෙන්න තියන්න. ඒක අපි ගන්නේ මේ අපි දැන් බීට් කරන කහමද මිශ්‍රණයට දාන්න. එතකොට තමයි අර බිත්තර එකේ අමු ගතිය නැති වෙන්නේ. සීනියක උණු වේගනේදී වතුර භාජනයකට දාලා ඒක කැටයක් වගේ එන ප්‍රමාණයට එනවද කියලා චෙක් කරලා බලන්න. එකට දිය වෙලා යනවා නම් ඒ පදම හරි නැහැ. ඔය මම දැන් කරන විදිහට වතුරට දාලා බැලුවම ගුලියක් වගේ සීනියක එකතු වෙනවා කියන්නේ ඒ පදම හරි. ඊට පස්සේ ඒක අපි බීට් කරන කහමද ග්‍රෑම් 100ක් තමයි අරන් තියෙන්නේ. ඒකට නූලක් වගේ වැටෙන්න ටික ටික දාලා බීට් කරන්න ඕනේ. බීට් කරද්දී හයි ස්පීඩ් එකේ බීට් කරන කහමද එක ඒ අතරතුරේ ඔය මම පෙන්නන විදිහට සීනි මිශ්‍රණය ටික ටික එකට වැටෙන්න දාලා හොඳට බීට් කරන්න. කොහොමත් විනාඩි 10ක් විතර මේක බීට් කරාම ওই වගේ පාට අඩු වෙලා හොඳට ඒක මික්ස් වෙනවා. ඒ වගේම ඒ වෙද්දි ඒක ගොඩාක් දුරට නිවිලයි තියෙන්නේ. බිත්තර මිශ්‍රණය නිවෙන්න පැත්තකින් තියලා විපින් ක්‍රීම් ග්‍රෑම් 300ක් මිලිලිටර 300ක් අරගෙන මම ඒක සාමාන්‍ය ගානට බීට් වෙන්න දානවා. ඊට පස්සේ ওই ප්‍රමාණයට බීට් වුණාට පස්සේ ඒකටම මම මස්කපොන් චීස් ග්‍රෑම් 500ක් දාලා ඒ දෙකම හොඳට තික් එකක් වෙනකන් බීට් කරලා ඊට පස්සේ අර අපි කලින් පැත්තකින් තියපු බිත්තර මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්න ඕන. මේ මිශ්‍රණයත් මස්කපොන් චීස්ුයි විපින් ක්‍රීමුයි දාලා හදපු ඒ මිශ්‍රණයට දාලා එකතු කරලා හොඳට බීට් කරලා ෆ්‍රිජ් එකේ දාලා ටික වෙලාවක් අරන් තියාගන්න ඕන. හොඳට මතක තියාගන්න අපි අර එකතු කරන බිත්තර මිශ්‍රණය ඒ වෙද්දි හොඳට නිවිලා තියෙන්න ඕන. නිවුණට පස්සේ තමයි දාන්න ඕනේ. නැත්නම් අපි ඒ බීට් කරගත්ත මස්කපොන් විපින් ක්‍රීම් මිශ්‍රණය දියාරු ගතියක් වෙන්න බලනවා. ඒක හොඳින් මතක තියාගෙන මේ විදිහට ඒක එකතු කරගන්න. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත කෝපි මිශ්‍රණයට ස්පොන්ජ් ෆින්ගර්ස් පොගවලා ඒ අපි සාදාගන්න භාජනය ওই විදිහට අතුර ගන්න. ගොඩ වෙලා පොගවන්නත් එපා. එතකොට බිස්කට් එක කැඩිලා යන්න බලනවා. සාමාන්‍ය ගානට ඒ මිශ්‍රණය දවටලා ওই විදිහට බිස්කට් ටික එක පැත්තකට හිටින්න හසරට අතුර ගන්න ඕන. ඊට පස්සේ අපි අර කලින් හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ ඒ චීස් මස්කපොන් චීස් ඒ මිශ්‍රණය ඒකට උඩින් ලේයර් එකක් වෙන්න දාගන්න ඕන. ඔය විදිහට මේ මිශ්‍රණය ඒ බිස්කට් එක උඩින් හොඳට අතුර ගන්න. ඊට පස්සේ නැවතත් අපි අර කලින් කරපු විදිහටම ස්පොන්ජ් ෆින්ගර්ස් එක කොෆි එකේ මිශ්‍ර කරලා ආයේ ඒ විදිහටම ලේයර්ස් එකක් වෙන්න දාගන්න ඕන. ඊට පස්සේ නැවතත් චීස් මිශ්‍රණය බිස්කට් එක උඩින් දාගෙන ඔයාලා කැමති විදිහකට ඒක සරස ගන්න පුළුවන්. මම පයිපින් බෑග් එකට දාලා ඩිසයින් එක කරගන්න හැදුවට ඒක චුට්ටක් විතර දිය ගතියක් වැඩි වගේ තේරුණා. මොකද මට වැඩි වෙලා ෆ්‍රිජ් එකේ තියන්න හම්බුන්නේ නැහැ. ඒ හින්දා වෙන්නේ ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට මිශ්‍රණය බිස්කට් මිශ්‍රණයට දාලා ඊට පස්සේ එක ස්පෙෂල් එකකින් තුනි කරලා පැය දෙකක් තුනක් විතර ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. පැය දෙක තුනක් ෆ්‍රිජ් එකේ දාලා තියලා ඒක හොඳට සෙට් වුණාට පස්සේ අපි ඒක කෑමට ගන්න වෙලාවට අතුරුපසට ගන්න වෙලාවට ඒක උඩට මම මේ දැන් කරන විදිහට කොකෝ පවුඩර්
උඩින් ඉහා ගන්න ඕන. ඒක පුරා ඉහාගෙන ඊට පස්සේ ඒක රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරිම රසයි. මම ගොඩාක් හදනවා ඩෙසර්ට් එකක් විදිහට. මම මේක හැදුවෙත් යාළුවෙක් මේ ලන්ච් එකකට ඉන්වයිට් කරා. ඒකට යද්දි අරගෙන යන්න හැමෝම කාලා රසයි කියලා කිව්වා. ඔයාලත් හදලා බලන්න.